බොලිවුඩ් සිනමාවේ රජු එහෙමත් නැත්නම් කින් කාන් විදිහට මුළු ලෝකෙම ආදරය කරන ශාරුක් ખાන් සහ ඔහුගේ බිරිඳ ගෞරි ખાන් කියන්නේ දශක 3කට වැඩි කාලයක් පුරා පැවතෙන ආදර්ශමත් විවාහ ජීවිතයක හිමිකරුවන්. හැබැයි මේ සුන්දර විවාහ ජීවිතයටත් දරුණුම චණ්ඩමාරුතයක් ආපු කාලයක් තිබුණා. ඒ 2011 වසරේදී ඩොන් 2 චිත්‍රපටයේ රෝගත කිරීම අතරතුරදී ශාරුක් සහ ප්‍රියංකා චොප්රා අතර ඇති වූ කතාබහට ලක්වුණු විශේෂ සම්බන්ධතාවය නිසයි. අද සිනී රහස් තුලින් අපි හෙළි කරන්නේ එදා ඇත්තටම සිදුවේ කුමක්ද සහ ගෞරි ખાන් මේ ප්‍රශ්නේ විසඳාගත්තේ කෙසේද යන්න පිළිබඳ සැබෑ තොරතුරු. ශාරුක් සහ ප්‍රියංකා පළමුවෙන්ම එකට රඟපෑවේ 2006 දී ඩොන් චිත්‍රපටයේ. හැබැයි 2011 දී එහි දෙවෙනි කොටස කරද්දී ඔවුන් දෙදෙනා අතර තිබුණු සමීප මිතුදම මාධ්‍යයේ ලොකු කතාබහකට ලක් වුණා. ශාරුක් සාමාන්‍යයෙන් තමන්ගේ සෙසු නිලියන් සමග ප්‍රසිද්ධියේ ඕනවට වඩා සමීප නොවුවත් ප්‍රියංකා වෙනුවෙන් විශේෂ අවධානයක් දුන් බව එවකට පැපරාසි ඡායාරූප ශිල්පීන් සහ ඉන්දියානු මාධ්‍ය වාර්තා කළා. මේ කතාවට වඩාත්ම තටු ලැබුණේ ප්‍රියංකා චොප්රා ඇමරිකානු ඩර්ටි ලොන්ඩ්‍රි කියන ටීවී ෂෝ එකට සහභාගී වූ අවස්ථාවේදී. එහිදී ඇය තමන්ගේ පැරණි පෙම්වතාගේ කැමැතිම ලෙදර් ජැකට් එකක් පෙන්වමින් කිව්වේ එයා මගේ ගෙදර මේක දාලා ගියා. මම ඒක එයාට ආපසු දුන්නේ නැහැ කියලා. හැබැයි රසිකයන් වහාම සොයාගත්තේ ඒ සමානම ලෙදර් ජැකට් එකක් ශාරුක් ખાන් අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේ පැලඳ සිටි බවයි. මේ සිදුවීමත් සමග ශාරුක්ගේ සහ ප්‍රියංකාගේ සම්බන්ධය ගැන තිබූ සැකය තවත් තහවුරු වුණා. මේ ප්‍රචාරයන් සහ සිදුවීම් නිසා ශාරුක්ගේ පෞල් ජීවිතයේ දැඩි ලෙස අර්බුදයකට ලක් වුණා. ගෞරි ખાන් තමන්ගේ විවාහය සහ පවුල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දැඩි තීරණයකට එළඹුණා. ඇය ශාරුක්ට පැහැදිලි සීමාවක් පැනවූ අතර ඉන්පසු ප්‍රියංකා සමග කිසිදු චිත්‍රපටයක හෝ උත්සවයකදී එකට පෙනී නොසිටින ලෙස දන්වා සිටියා. තමන්ගේ බිරිඳට සහ පවුලට අතිශය ආදරය කළ ශාරුක් ખાන් සිය පවුල වෙනුවෙන් ඒ තීරණයට ගරු කළා. 2012න් පසු අද වනතුරුත් ශාරුක් සහ ප්‍රියංකා එකදු චිත්‍රපටයකවත් එකට රඟපෑවී නැත. ඉන්පසු ප්‍රියංකා චොප්රා හොලිවුඩේ දෙසට යොමු වූ අතර පසුව නික් ජෝන්ස් සමග විවාහ වුණා. ශාරුක් සහ ගෞරි අදටත් බොලිවුඩේ සාර්ථකම සහ ශක්තිමත් යුවලක් ලෙස වැජඹෙනවා. ඕනෑම ප්‍රබල විවාහයකට අභියෝගාවත් එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය නිසා පවුල රැකගන්න පුළුවන් බවට හොඳම උදාහරණය ශාරුක් සහ ගෞරි. ඉතින් සිනී රහස් ප්‍රේක්ෂක ඔයාලට මේ ගැන හිතෙන දේ පල්ලෙයන් කමෙන්ට් කරන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.